හයි පොඩි අදත් මං අරගෙන ආව රසම රස සරල රෙසිපි එකක්. මෙන්න මේ නූඩල්ස් එක මේ විදිහට හදාගෙන රස බලන්න ඕගොල්ලත්. ඉතින් අපි වීඩියෝ එකට යමු. මුලින්ම මම වතුර එකක් ලිපේ තියාගෙන ඒකට ලුණු මේස හැන්දක් දාගත්තා. ඒකටම මම තෙල් බින්දු කීපයක් දාගත්තා නූඩල්ස් එක ඇලෙන්නේ නැති වෙන්න. නැත්තම් මේක එක ගොඩේ ඇලිලා තියෙනවා නූඩල්ස් ටික. නූඩල්ස් ටික බෙරි කරගන්න නැතුව ගානට තඹ ගන්න ඕනේ. මෙන්න මේ වගේ පදමට ආවට පස්සේ නූඩල්ස් ටික තැම්බිලා ඇති. ඊට වඩා තඹ ගත්තොත් මේක බෙරි වෙනවා. ඊට පස්සේ ෆෑන් එකක් හරි තාච්චියක් හරි එහෙම නැත්නම් මොකක් හරි භාජනයක් ලිපේ තියාගෙන ඒකට මම තෙල් ටිකක් දාගත්තා. තෙල් ටික රත් වුණාම මම කපාගත්ත ලුණු ගෙඩියක්ම දාගත්තා. ලොකු ලුණු ගෙඩියක් තමයි දාගත්තේ. මේකේ ගොඩක්ම ලුණු දැම්මම නූඩල්ස් වලින් එන්නේ මාරම රසක්. මම ඒ රසට හරිම ආසයි. ඔයගොල්ලොත් හදලා බලද්දී ලුණු ටිකක් වැඩිපුර දාලා බලන්න. ඒකට මම කැරට් එකතු කරගත්තා. මිරිස් කරලක් එකතු කරගත්තා. කපාගත්ත. පොඩි වෙන්න කපාගත්ත ඒවා. මම මේ සේරා නූඩල්ස් එක නම් ගත්තේ. ඒකේ තියෙන රසකාරකෙන් චුට්ටක් දැම්මා. කැමති නම් විතරක් ඒක ඔයගොල්ලෝ දාන්න. එහෙම නැත්නම් ගම්මිරිස් කුඩු, මිරිස් කෑලි, ලුණු ටිකක් වැඩිපුර දාලා මෙන්න මේ විදියට හොඳට කවලම් කරගන්න. කැමති කෙනෙක් මේකට සෝයා සෝස් ටික දාගන්න. ඊට පස්සේ අපි වතුර පෙරාගත්ත මෙන්න මේ නූඩල්ස් ටික මේ විදියට දාලා හොඳට කවලම් කරගන්නවා. මෙන්න මේ විදිහට මම හොඳට කවලම් කරගන්නවා. මම මෙන්න මේ වෙලාවේ ලිප ඔෆ් කරලා ඉවරලා මේකට ලීස් කොළ ටිකකුත් දාගත්තා. මේ නූඩල්ස් පැකට් එකේම තිබ්බ chili paste එකෙන් මම චුට්ටක් දාගත්තා. ඒක කැමති නම් විතරක් ඕගොල්ලෝ ඇඩ් කරගන්න. තව සැර ඕන නම් එහෙම නැත්නම් මිරිස් කෑලි ටිකක් හරි ඇඩ් කරගන්න. මෙන්න මේ විදිහට හොඳට මේක කවලම් කරගන්නවා මම. දැන් මේකේ ලුණු එහෙම බලලා ඕගොල්ලන්ට මේක රස අඩුපාඩු දාගන්න පුළුවන්. කැලි මිරිස්, කම්මිරිස් එහෙම මදි නම් ඒව දාගෙන මේ තියෙන්නේ මං හදාගත්ත ඒ නූඩල්ස් එක. මං කන්නේ පරිප්පු ටිකකුයි බිත්තරේකුත් හැම්ම ගත්තා. මේකට අර මං chili paste එකෙන් චුට්ටකුත් දාගෙන මේක මං කනවා. ඉතින් මේ විදිහට හදලා බලන්න. මේක හරිම රස රෙසිපි එකක් වගේම හරිම ලේසි හදාගන්න. විනාඩි 5න් 10න් මේක හදාගෙන හොඳට කන්න තමයි තියෙන්නේ. තවත් රසම රස රෙසිපි එකකින් හම්බෙනකන් ගිහින් එන්නම්.